මීළඟට කෙටි අදහස් දැක්වීමක් සංවාදය පැත්තෙන් මේ මූලික අදහසකින් දෙක ප්‍රශ්න කරන්නටත් පුළුවන් මාධ්‍යවේදී චාන්දනී දිසානායක මහත්මියට. මම ආරම්භ කරන්නම් අපේ මහාචාර්යවරු දෙන්නම කියපු අදහස් වලින් මම කිසියක් සටහන් කරගත්තා. ඒකේ 2023 වංචාව වැළැක්වීමේ පනත අංක 9 දරන පනත සම්බන්ධ. ඒ සම්බන්ධව මෙතන ඉන්න සියලුම විද්වතුන් ගොඩක් දැනුවත් වෙලා ඉන්නවා. ඒ වගේම තොරතුරු දැනගෙන ඉන්නවා. මේ සියලුම දේ මේ අය දන්නවා. ඒකට අපේ මහාචාර්ය මහා සමරජීව මහත්මයා කිව්වා අපි සාධාරණ සමාජයක් උදෙසා සංවිධානය පදක්වත් නඩු මඟට එන්නේ නැහැ. ඒ දැනුවත් කිරීම. ඒකේ වැඩිහිටි අධ්‍යාපනය දීම. එතුමන්ලා මේ වෙනකොට 253 වෙනි සෝම් තාක්ෂණය ඔස්සේ වැඩසටහන් මාලාවක් ගෙනියනවා. මම හිතන්නේ මෙතන මේ ඉන්න දැනුවත් පිරිසෙන් 10 දෙනෙක් හරි ඒ සෝම් තාක්ෂණය ඔස්සේ ඒකට සම්බන්ධ වුණාද කියන ගැටලුව තියෙනවා. අපි මොකද කතා කරන්නේ මේ වැඩිහිටි අධ්‍යාපනය සම්බන්ධව. එතකොට මේ දැනුවත් පිරිසවත් ඒ සම්බන්ධව දැනුවත් නොවෙනවා නම් අපි මෙතනින් එහාට කියපු සමාජයෙන් මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන ගැටලුව තියෙනවා නේද? ඒකට අපි මේ පනත් මේ අලුතෙන් එකතු වෙන මේ පනත් සම්බන්ධව හෝ අපේ මේ අධ්‍යාපන සංස්කරණ සම්බන්ධව හෝ සමාජයේ ඇති වෙන ගැටලු එහෙම නැත්නම් මේ මෑත ඇති වෙලා තියෙන මේ ආපදා කළමනාකරණීය සම්බන්ධව රජයේ මැදිහත් වීම පිළිබඳව සාමාන්‍ය ජනතාව කොහොමද මේවට මුහුණ දෙන්නේ? ඒගොල්ලෝ ආධාර ටික අරගෙන එයාලා කැමති පැත්තට තමයි රජය දුවන්නේ. ඒකට එයාලා කැමති වෙන්නේ ආධාර ගන්න ඒ පැත්ත. හැබැයි ඊට වඩා එහා දෙයක් මම හිතන්නේ මේ ඉන්න පිරිස ගෙනියන්න ඕනේ කියන එක සමාජයට. ඇත්තටම මෙතන කියන්නේ අපි සමාජය වෙනස් කරන පුරවැසියන් විදිහට මේ පනත් ගැන කතා කරනවා. පනත් ගැන හෝ මේ වෙනසක් සඳහා මෙහෙවන පුද්ගලයන් විදිහට අපි එතනින් එහාට යන්න ඕනේ කියන එක. මොකද මේ මෙතන ඉන්න පිරිසෙන් මම හිතන්නේ මම මෙතන 75ක් විතරම දන්න නිතරම දකින්න පිරිසක් මේ ඉන්නේ. හැබැයි මේ කිසි කෙනෙක් තොරතුරු දැනගැනීමේ පනත හරහා කවදාකවත් අරගෙන තියෙනවද යම් කිසි තොරතුරක්? මම මේ අර ඉස්සෙල්ලා කිව්වේ අපේ ප්‍රොෆෙසර් අමින්ද කිව්ව වංචා වැළැක්වීමේ පනත 2023 ආවට පස්සේ මේ අපිට වෙලා තියෙන වංචා දූෂණ පිළිබඳව කවුද ඉස්සරහට වෙලා කතා කරලා ඒ සම්බන්ධව පියවර අරගෙන තියෙන්නේ? මෙතන මානව හිමිකම් සම්බන්ධව ක්‍රියාදරයන් ගොඩක් ඉන්නවා. කවුද Tamante වෙන මේ ඇත්තටම මේකේ මේ මූල්‍ය අපරාධ කියලා කියන්නේ අපිට අපේ බදු මුදලින් අපිට අහිමි වීම. ඒ සම්බන්ධව කවුද කටයුතු කරලා තියෙන්නේ? සාධාරණ මැතිවරණය සඳහා සංවිධානයේ මඟ පෙන්වීමක් කරනවා නම් මේ සම්බන්ධව මඟ පෙන්වීමක් කරනවා නම් එතකොට මේ අපේ අන්තරාගමික කමිටුව වගේ ආයතන හරහා මේගොල්ලෝ දැනුවත් වෙනවා නම් අපි කවුරුත් කරලා තියෙනවද අපිට පුළුවන් විදිහට අධිකරණයට යන්න ක්‍රියාමාර්ගයක් අරන් තියෙනවද? කවදාකවත් වයඹ පළාතේ මේ අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ තරම් ව්‍යසනයක් වෙලා නැහැ. මේ අවුරුද්දේ මේ වෙච්ච ව්‍යසනයේ තරම් කවදාකවත් වෙලා නැහැ. අපේ මේ වයඹ පළාතේ මෙතින් ගලාගෙන යන ගංගා දෙකයි තියෙන්නේ. දැදුරුවයි මාඔයයි. එතකොට දැදුරුවේ ව්‍යසනයට ලක් වෙනකොට අපි මෙතන මේ දේශපාලන අපහුගිය කාලේ හිටපු අය දන්නවා කොච්චර අපි වැලි පර්මිට් ගන්නකොට ගොඩනැගිලි මේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කරනකොට මේ කොච්චර බොරළු කැපුවද ගල් කැඩුවද? හැබැයි මේව සම්බන්ධව කවුරුවත් නඩුමකට ගියාද මේවා විනාශ කරන්න එපා කියලා නේද? අද හලාවතින් ගත්තාම මූදු වතුර එනවා නිකවැරදිය දක්වා. මූදු වතුර එනවා ඇයි? පොළොව මට්ටමට වඩා ජඹුරට මේ වැලි කැණීම් කරලා තියෙනවා. අපි කාටවත් පුළුවන් වුණාද මේවට එරෙහි වෙන්න? දැන් අපි පිළියම් හොයන්නේ මේ ආපදා තත්ත්වයෙන් මේ හෙට දවසට අපි ගන්න පියවරවල් වලට. අපි හෙට දවසට රජයේ මැදිහත් වීම කොහොමද? අපි ඉස්සරහට අපේ තියෙන ආර්ථිකය කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක. හැබැයි අපිට බැරි වුණා මෙච්චර මේ දැනුවත් පිරිසක් වුණාට වෙලා අපිට බැරි වුණා මේ අපේ පරිසර විනාශයක් වලට මැදිහත් වෙන්න. නේද? දැදුරුවේ මායිම් දෙපස කොච්චර අනවසර පදිංචි කරුවන් ඒ ඔක්කොම අද මුහුදට හොදගෙන ගිහිල්ලා අද අපි ඒගොල්ලන්ට කොච්චර ගෙවන්න ඕනද කියලා තක්සේරු කරන්න බෑ. මෙතනින් එතකොට දැදුරුවේ මම ඒක අවසාන වශයෙන් කියන්නම්. දැදුරුවේ ජලාශය කියන්නේ නිකම්ම මුහුදට ගලාගෙන ගියපු එක. මේක දැදුරුවේ හරස් කරලා මේ වතුර ගන්න මේ ওই ජලාශය ඉදි කිරීම අපි හොඳක් විදිහට දකින්නේ. හැබැයි මම මේ
මොකද්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් කියන කවදාකවත් ලංකාවේ ජලාශය ඉදි වෙලා නැහැ ගම් වතුරට මූණ දෙන ඒවා කියලා. ජලාශය ඉදි වෙලා තියෙන්නේ මේ ගොවිතැන් වලට හරි මිනිසුන්ගේ ක්‍රියාදාමයන් වලට අවශ්‍ය පරිදි. මේ ගම් වතුරකට මූණ දෙන විදිහේ ජලාශය ඉදි වෙලා නැහැ. අන්න ඒ වගේ ජලාශයක් තමයි දෙදුලොයි කියන්නේ. එතකොට මේ ජලාශය මේ හරස් කරලා බැඳලා පස්සේ ඒකෙන් පිරෙන ප්‍රමාණය 120ක් පිරෙනකොට මේකේ මුදා හරින්න ඕනේ. එහෙම නැතුනොත් උඩ ඒ ජලාශයේ මුඩ පැත්ත සම්පූර්ණයෙන්ම යට වෙනවා. 120ක් පිරෙනකොට මුදා හරිනවා. සාමාන්‍ය ගම් වතුර තත්ත්වය තප්පරයට ගණාඩි 22000යි. මේ පාර තප්පරයට ගණාඩි 1,20,000ක් මුදා හැරියා. එතකොට කොහොමද කියලා හිතා ගන්න පුළුවන් කොච්චර මේකේ වතුර පිටාර ගහලා තියෙනවද කියලා. එතකොට කොච්චර යට වෙලා තියෙනවද කියලා. අපිට බැරි වුණා එක එක ගේන ව්‍යාපෘති හොඳයි කියලා බාරගත්තාම අද ඒකේ පන්ති ගන්න වෙලා තියෙන්නේ අපි හැමෝටම. ඊට පස්සේ ඒකට ගන්න ඊළඟට ඉන්න පාලකයන් ගන්න විසඳුම් වලට අපිම නැවත විසඳුම් කතා කරන්න වෙලා. ඒක තමයි කනගාටු මං හිතන්නේ අපි වැඩිහිටිය විදිහට මෙතන දැනුවත් පිරිසක් විදිහට එතනින් එහාට ගිහින් හිතන්න ඕනේ කියන එකයි මම මෙතනදී අවධාරණය කරන්නේ. බොහොම ස්තුතියි අවස්ථාව. චන්ද්‍ර මහත්මිය බොහොම ස්තුතියි. මහාචාර්ය සමරජීව මහත්මයා මොනවා හරි මේකට මේ පෝෂණය එකතු කරනවා නම් හොඳයි අර පනත ගැන සඳහන් වෙච්ච නිසා.